සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව කෝපි කඩේ. ඉතින් මේ කෝපි කඩේ කියලා කියන්නේ මේක ඇවිල්ලා අර මේ දැන් තියෙනවනේ හෙන පොස් කෝපි කඩ. කොෆි ෂොප්ස් කියලා තියෙන්නේ. අර හෙන ගණන් කෝපි එකක් තියෙන්නේ 500 ගානට 800 ගානට කෝපි. ඔය නිකන් කෝපිම නේද? ඔව්. ඈ මම මේ ළඟදී දැක්ක ඔයාට කියන්නේ කෝපි කිරි කෝපි එක තියෙන්නේ. ඈ ඒකට අර මේවා තියෙන්නේ මේ අර මූණේ රැවුල කපන්න ගාන්නේ. අර සූස් ගාලා සබම්පේ. ඒව වගේක් දාලා. ඉන්න ගමන්නේ මම එක්කක බොනෝ. ඒවා නෙවෙයි. ඒවා ඉල්ලන මූස් එක දාන ක්‍රීම් එක දාන. මොකද? මං ඉතිවර මූණේ ගානේ ඒවා මූණේ ගානේ දානවා නේද බොනේ. ඊළඟට මේ කෝපි එකට නිකන් අර හංසෙද්ද කොයිද උඩින් ඇඳලා. අන්තියට වඩන් අදින්නේ. ඉස්සර නෙළුම් වල එහෙම ඇඳලාද ඉති. ඔව්. ආට් එක. දැන් අන්සිය අදින්න. ඒව තියෙනවා. ඒ අන්සිය දැන් ඇඳලා වැඩන්නේ. ඇයි? ආයේ අලියයි අතයි තමයි ඉස්සරහට අදින්න වෙන්නේ. ඒක තමයි. යන ක්‍රමය යන. ඔව් ඉතින් කොහමද දැන් මේ කෝපි කඩේ ඇවිල්ලා අතවසෙමක සාමාන්‍ය කෝපි කඩයක්. නිකන් ගමේ ගොඩේ එක. ගමේ ගොඩේවත් නෙමෙයි. මේ කියන්නේ මේ concept එක මෙහෙමයි. කෝපි කඩයක්. නමුත් මිනිස්සුන්ට අර පොස් කෝපි නෑ. එන ගණන් කෝපි නෑ. නිකන් ලැවරියා. අඩ ඒවා තියෙනවා නිකන්. ලොරියේ මෙනවා ඇති. අද කියන්නේ පල්ලමට යනෝනේ නැත්නම්. අද කියන්නේ ඒවනේ අර ස්පන්ජ් වාගේ තියෙනනේ අඩ කියලා කියන්නේ. දැන් ඔයා කියන්නේ මේක ඇවිල්ලා අරකනේ ඔය. මොකද? ගමේ කෝපි කඩේ දෙන්නද පැත්තේ දාන් අදින්නේ. ඒකම නෙමෙයි. මොකයිද ඊට චුට්ටක් ඇඩ්වාන්ස් එක. මම එකයි කියන්නට අමාරුම එක කියන්නේ. ඒ කියන්නේ නිදහසේ ඇවිල්ලා කෝපි කෝප්පයක් බොන්න දින තැනක්. ඒ නිදහසේ ඇවිල්ලා කියන්නේ ඒක පෙබරවාරි 4 වෙනිදා විතරද ඒකේ කෝපි දෙන්නේ. මොනවද දැන් කියන්නේ මට මේක එක්ස්ප්ලেইন කරන්න දෙන්නේ නැද්ද මහත්තයා? ජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව ඇවිල්ලා මේ කෝපි කඩේ. එන්නද පැත්තේ දාන් අදින්න. මේ නේද මේ කෝපි කඩේට මේව ටෙස් දාදින්නමද? දාන් බෝඩ් දෙකක් තියෙනවා. හරිද? ඒක ওই නෑන මෙතනට අර ට්‍රැඩිෂනල් ගමේ කෝපි කඩේ. ඉතින් මේ කෝපි කඩේට එනවා කේක විදිය මිනිස්සු. මේ මොඩලාලි ටික අමුතු ජාති මොඩලාලි කෙනෙක් ගෝලයා ඉන්න මොඩලාලි ඉන්නවා. ඉතින් එනවා මිනිස්සු එනවා එක එක වෙලාවට එක එක කෝපි බීලා යන්න. අපි බලමු මේ එන මිනිස්සුන්ට මේ කෝපි කඩේදී සිද්ධ වෙන අත්දැකීම කුමක්ද කියලා. දැක්කේ කෙනවද? එන්න ගෝයා එන්න අත. වලී කෝපියක් ගාව. තද්ද කෝපි එකක් ගාව, චිත්ත කෝපි එකක් ගාව. කොකාටද? මට. කෝපි එකක් ගාන එක. ඔව් කෝපි එකක් බොන්ද. බොන්ද. ගාමු කෝකා මම තියෙන හිතුව මේ දැසල හරි බය. තද්දට කළුවට කළුවේ දෙන්න කෝපි එක. කළු කෝපි එක. හරි පොඩ්ඩක්. චිත්තද චිත්තේ. බඩේ ස්පොට් එකක් තියෙනවා. අම්මෝ. හරි ඕකාරයි. කෝපි වලින් නවත්තන්න බෑ මහත්තයලා. ඔය මෝ දැන් කොහෙද කන්තෝරුවක නේද ඉන්නේ? පොලිසිය. කෝපි වලින් නවත්තන්න බෑ ඕවා. මේ අද වැඩට ගියේ නෑ. ඔව්. මේ මල්ලි. ඔව්. මේ දැන් දින 100 ගියා. ඔව්. ඔය කොන්ටේනර් හොයනවායි රෝද හොයනවායි පෑන් පෙටි හොයනවායි ඔය 100 මෙයි දන්නේ නැති ඕවද නේ. කෑගන්න බා. ඇයි? කෑගන්න බා. ඒ කවුද මේ ඉන්නවද? මේ කවුරුත් නෑ බෝඩ් එක බලන්න. පිටිය ගාලාදී. ඒ කවුද මේ බෝඩ් එක ගාලාදී? ඔපේ මුදලාලි. මිනිහට සෑයන අප්සෙට් එකේ ඉන්න ඇතු පැරදිලා. නෑ මිනිහට ඒක ගන්නෑ. ඉතින් පෞගිය දිගේ මොක කතා කර හිටියේ. දැන් එක්පාරනෝනේ ඕනේ දෙයක්. ටික දවසක් කරනවා. ඒක තමයි මිනිහා දුම්බේව තහනම් කියලා ගහලා තියෙන බෝඩ් එක නේද? දුම්බේව නෙමෙයි යන්නේ. ඊට උඩින් තියෙන. අර තියෙන කියලා බලන්න. මේ සින්දු කීම සහ දේශපාලනයේ කතා කිරීම තහනම්. මාරයි. මාරයි කියන්නේ දැන් අපේ මුදලාලි මහත්තයා කියන විදිහට ලංකාවේ හැම කඩේකම ගේකම ඔෆිස් එකකම ඕක ගහන්න ඕනලු. සින්දු කීම සහ දේශපාලනයේ කතා කිරීම තහනම්. නෑ සින්දු නම් ඔය සමහර තැන් වල කිව්වට කමන්නේ දේශපාලනයේ කතා කිරීම තහනම් කියලා. සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව කෝපි කඩේ.
දැන් මේ කෝපි කඩේට එක එක අය එනවා මේ කෝපි කඩේ මුදලාලි කැමති නෑ පොලිටික්ස් කතා කරනකොට කඩේ ඇතුලේ. හරිම විරුද්ධයි. නාට අඳු කොළ වාගේ යාට පොලිටික්ස් මුදලාලි. ඔම කීනකොට මොන්නෙක් කෙනෙක් එනවා කඩේට. ආවල්ලේ ගොඩයි කොහොමද ඉතින්? කොහොමද ඉතින් අලුත් ආණ්ඩුව මල්ලිලා හොඳ මේ කෑ ගන්න එපා කෝපි එකක් බීලා එමීට යන්නේ. ඒවගේ. දන්නවනේ අපේ මුදලාලි අර බෝඩ් ගහගෙන ඉන්නේ. දේශපාලනේ කතා කිරීම සහ ගීත ගායනා කිරීම සහ. මුදලාලිට මොකද ආනේ උදි කොබල්. උනේ කියන්නේ ඇත්තටම ටිකක් මිනිහෙකුට සාමාන්‍යයෙන් දැනුමත් තේරුමත් තියෙන මිනිහෙකුට වෙන දේනේ මුදලාලිට උනේ. එපා වෙනෝනේ මේක නිකන් අජීර්ණයට ආවනේ මේ කතාව. ඒක ඇත්ත මල්ලි මොනෝදේ කතා කරොත් අන්තිමට එතනනේ. හරි මම ඕවා කතා කරන්නේ මම මුදලාලික ටොක්කයක් දාලා යන්න. හරි. දේශුදාලි මහත්තයා කොහොමද ඔය ආලෙකට පස්සේ දැක්කි. ඔව් මට සනීප නැති වුණානේ. ඒ මොකෝ ඩෙන්ගු ඇති වුණා. අපෝ භයානකලේ ධම්ම භයානකයක් නම් උනේ නෑ ඡන්දේ දැම්මා. මේ එහෙම ඇද්දිතු. ඒක කොහෙදයි මේ ගස් ලැබු කොලෙම බිව්වද? ගස් ලැබු කොල නම් බිව්වේ නෑ. සමහර ගස් ලැබු කොල බොන. ඔව් මේ මුදලාලි. ඔව් මේ අලුත් කෝපි මොකද ගෙනාවේ නෑ. නියම කෝපි එකක් තියෙනවා. ඒව හදන්න කියන්නේ. ළමයා අර හදෙන් ගෙනාවේ උද කෝපි එකක් කරලා. ඒක අපි මොකද උද්ලාදී. කලබල වෙන්න එපා. මොකයි? ඔය ඇවිල්ලා සෙම්ම පිට එකක් වැටෙන ස්නෙක්ස් තා. මොකක්? සෙම්ම පිට එකක් වැටෙන ස්නෙක්ස් තා. අද වෙන්නේ වෙන්නේ විතරයි. ලීෆ් මංකි කොළ වන්දිලා. කළු වන්දිලා කීලත් කියනවා. මම ඇවිල්ලා ශ්‍රී ලංකාවට ආවේනික වන්දිතෙක්. එහෙමද? ඔව්. ඒ කියන්නේ අපේ රටේ විතරද ඉන්නේ. අපේ රටේ විතරයි. අප්පා මුදලාලි දන්න දේවල් නේ මාත් හරි ආසයි වඳුදා. ඔව්. එතකොට මුදලාලි අර හම්බාවා කියලා ඉන්නේ වඳුදෙද්ද? නෑ. ඌ ඇවිල්ලා ලේන කුඩි. මෙහෙ ඉඳලා නේද? කොහෙද? මේ සිද්ධාර්ථ කුමාරයා යශෝදරා ආවේ ලේන කුලේ සිට ආගිය මගට. නෑ ඒක ලේනගේ කුලයටයි ඉති. ලේනගේ වර්ගෙමයි මොනේ. වර්ගය. හරි. එතකොට දැන් අර මූ ඉන්නේ මොකද මම දන්නේ වැඩිය. දඩුලේ නේද ලේනමයි නේ. දඩුලේ නේ. එතකොට දැන් ඔය වඳුරයි. ඔව්. දැන් වඳුර තින්නවනේ එක එක වඳුර. ඉන්න. වඳුරයි චිම්පන්සියයි වෙනස්ද? වෙනස් නේ චිම්පන්සිය වෙනස්. වඳුරගේම වෙන කලර් එකක් නෙමෙයි නෑ. චිම්පන්සිය මෙහෙත් නෑනේ ඌ. ලංකාවේ නෑ. චිම්පන්සිය? ඔව්. එතකොට රිලවයි මෙහෙ ඒකමද කලර් එක වෙනස්. රිලවයි කියන්නේ මැකාකා පැසිකියුලාරිස්නේ. ඒ කවුද? රිලවයි කවුද? රිලවයි කවුද? රිලවගේ නම විද්‍යාත්මක නාමය. ඒ කොයි රිලවගේද? ඔය ඉන්නේ රිලව් කියලා ඉන්නේ නිකන් ඔය තඹපාත ඉන්නේ නිකන් සුද්ධවා. දැන් මුදලාලි කියන්නේ අපේ ගෙදර පැත්තේ ඉන්න එකගේ නම ඕකද? ඒ මුක්කුදින කළු එකාද? නෑ රිලව. ඒ ඌ තමයි. එතකොට අර අයිකුන්තිකයා ගාව ඉන්න එකාගේ නම. ඒත් ඌ තමයි. එකම නම දෙකොටම නෑ ඒකම නම නෙමෙයි. ඒ උන්ට කියන විද්‍යාත්මක නම. ඕකෙන් වැඩියම පයින්න පුළුවන් කාටද මුදලාලි? පයින්ද කියන්නේ මෙහෙමයි ඉතින් ගොඩක් වෙලාවට ඔය නෙස්ටා උඩමනේ ඉන්නේ. ගස් උඩ ඉන්නේ. ඌ සාමාන්‍ය ටිකක් වහලවල් වලට වඩා ඌ ගස් උඩ ඉන්නේ. ඌ පයින්නෝනේ. ඈත පයින්නවා. ඈත පයින්නවා කියනකොට වටක් උඩි. ඔව්. දැන් ඔය වඳුරෝ ඉතින් ලොකු වඳුරනේ. ඔව්. වඳුරෝ පැනලා ඉතින් ඒක මොනවා හරි ඉතින් ලොකුයිනේ. ඔව්. දැන් ඔය චිම්පන්සිත් පැන්නනේ මේ සැරේ. චිම්පන්සි පැන්න උන්ට පැන්නට එච්චර මොකුත් තානාන්තරේම එමතිකම් මොකුත් ඒවා නෑ නේද උදා නිකන් ඔය පැනලා කයිය ගගා ඉන්න. යන්නේ. මෙතන. යන්නේ. මෙතන කෝපි මුනි තරෙන්ද. ඇයි මුදලාලි? දේශපාලනේ කතා කරන්න පස්සේ හදිව දැකේ. විගුවන් ඉදිරි නාට්‍ය අද කතාව කෝපි කඩේ. දැන් කෝපි කඩේ ඉන්නෝ මුදලාලි ගෝලයා ඉන්නවා. මුදලාලි කැමති නෑ දේශපාලනේ කතා කරන්න. දේශපාලනේ කතා කරනවා කැමතිම නෑ. දේශපාලනේ ගෑවෙනවටත් කැමති. කොටිම බෝඩ් එකක් ගහලා තියෙනවා. අර නෝ ආගෙන් ගන්න. ඔන්න එනවා එක මිනිස්සෙක්. වලි. කොහොමද? දාන්න කෝපි. මේ කෝපි දැම්මම ඔය දේශපාලනේ කතා කරන්න බෑ. මං ඕනේ ඔය දේශපාලනේ කතා කරන්නේ මම ඉන්ට්‍රස්ටිං එකක් නෑනේ. ඒනම් කොහමද? කෝපි ගන්නද? ඈ? කිරි කෝපිද නිකන් කෝපිද? කිරි කෝපි ගන්න. කිරි කෝපි. අඩ සීනි ඈ? හරි. හරි.
උදාලි. කොහොමද? මුදලාලි. ඔව්. කොහොමද ඉතින්? ඔය ඉන්නවා. මේ මුදලාලි. ඔව්. අර අපේ තිලකවර්ධන ඔව්. මේකක් කරන්නේ දැක්කද? අර LBW එක. මොකක්? LBW BMW LBW මට ක්‍රිකට් ගහන්නේ උන් යන්නේ කනේ LBW. ඔය ඒක නිතර මේ BMW. ඔව්. BMW. ඒක මේ මුදලාලි මොකද්ද අර ඒක මොකද්ද කාර් එක? නියම කාර් එකනේ. ඔව් 7 series. ඈ 7 series එකක් ඒ. සීට් හතක් තියෙනවද? සීට් නෙමෙයි. ඈ 7 series කියලා කියන්නේ. එහෙමද? ඔව්. ඒ හොඳයිද කාර් එක? Oh, that's 6 cylinders නේ. එහෙමද? Oh, 3.0. Engine capacity. CC එක නේ. Oh, විතරක් නේ. ඒක හයියෙන් යන්න පුළුවන්. ඒක 250ක් යන්න පුළුවන්. 250ට. ඔව්. ඔය දෙතින් 250ට යන්නේ නේ. ඔව් කොහෙද 250? නියමවානේ. ඔව් නේ. එතකොට මුදලාලි අර ඒකම තියෙන්නේ අර නිකන් පිටිපස්ස නැති එක නිකන් ඉබ්බා වාගේ එක මොකද්ද? ඔය කියන්නේ X1 එක. X series එක ඔය කියන්නේ. නිකන් ජීප් එක වගේ නිකන් ඔව් නිකන් ඉබ්බා වාගේ තියෙන්නේ. ඔය ඒකේ X1 තියෙනවා, X3 තියෙනවා, X5, 7 නේම තියෙනවා. හොඳයිද ඒක? හොඳයි කියන්නේ X1 එක මෙහෙමයි. සාමාන්‍යයෙන් කොළඹින් පිට 10 මාරක් වගේ කරනවා. කොළඹ ඇතුලේ ඉතින් 8යි වගේ තමයි ඉතින් ඩ්‍රයිවර්ගේ ඇටියට. එහෙම ඩ්‍රයිවර් වයසයි නම් හරියට කරන්නේ නැහැ. එහෙමනේ යන පාගන විදියනේ. ඒක 4 cylinder 4 valves. අරක 6 ද? ඕ මේක 1.9 නේ එන්ජින් කැපැසිටි එක. ඒකයි ඉතින් 1.9 වලත් මොකද පෙට්‍රෝල් වැඩි වැඩ කරන්නේ නැත්තේ. ඒක තමයි ඉතින් වාහනේ බර ඇති. දැන් මේ මුදලාලි එතකොට ඔව්. දැන් මුදලාලි කාර් ගැන දන්නේ නැහැ. ඔව්. ඔය දැන් ලැම්බෝගිනි එකක් එම කොච්චර කරනවද? බයිනලියට. හයි? බයින ගෑනින්න. මේ මොකද මේ මිනිස්සු කලින් බලාගෙන මං ගහලා තියෙනවනේ බෝඩ් එක. ගහලා තියෙන සින්දු කීම සහ දේශපාලනය කතා කිරීම සහ දන්නේ දේශපාලනයට සම්බන්ධ තියෙන ලැම්බෝගිනි. යනවා. ජීවිගුවන් විදුලි නාට්‍ය අද කතාව කෝපි කඩේ. දැන් මේ කෝපි කඩේ මුදලාට දේශපාලනය පෙන්නන්න බෑ කවුරුද දන්නවා. දැන් ඔන්න කඩේට එනවා ටිකක් ගමේ වැදගත් මහත්තයෙක්. ගමේ වෙද මහත්තයා එනවා කඩේට. මුදලාලි මහත්තයා. නේ වෙද මහත්තයා. ඇඳි ගන්න. මේ කොහොමද ඉතින් ඈ? ඉතින් ඔහෙ ඉන්නවා එද මහත්තයා මොනා කරන්ටද ඉතින් අපි ගියාලා නේද? ඒක නම් ඒව තමයි මම ගියා මේ අර මේ සියදෝරිස් සියදෝරිස් ලගේ පුතාට මේ දියවැදියාව හොඳටම වැඩිනේ. මේ දේද අවුරුදු කීයද කොල්ලට? පැවැත්මක් නෑ මහත්තයා ඒකයි. ඒකද අපේ කාලේ වගේ නෙවෙයි නේද අද කාලේ. ඒකත් ජරාවමයි කන්න තියෙන්නේ. දැන් මම මේ කෝපි කඩේ ඉන්නවා. ඔව්. එම් බලන්න මම මේක කිසි දෙයක් දෙන්නේ නැහැ මේ කලවම් කොල්ලට. ඒක නම් ඒව තමයි. මේකට ඒ වුණාට මට කෝපි එක සීනි අඩුවට දාන්න කොයි එකට. හොඳයි. මෙහෙමනේ එඩක් හැදුනාට පස්සේ ඒකට බේත් හේත් හොයන එක නෙමෙයි වැඩි. ඇත්ත. ආරස්සා වෙලා වැලකිලා ඉන්න එකයි වැඩි. ඇත්ත සහතික ඇත්ත. මම බේත් ටිකක් දුන්නා. ඔය දියවැදියාවට හොඳයිනේ මුදලාලි මහත්තයා තුඹ කියන්නේ. තුඹ කරවිල නෙමෙයි. අර තුඹ මල් රෙද්දෑල්ද බණ්ඩි වල දැත දමාලා කියන එකේ සින්දු අහන්න ඕනේ. නැති සින්දු අහන්න නෙමෙයි. ඒ තුඹ පස්පංගුවම උනත් හොඳයි. එහෙම මේ අතකොට වල්කොත්ත මල් හොඳයි කියලා මට අර ජනක කිව්වා. කවුද තනදින්නියා? ඔව් දන්න බේ. වල්කොත්ත මල්ලි අද දන්නේ නැහැ මට වල්කොත්ත මල්ලි කියලා අද බැබිලද කොහෙද පෙන්නව දවසක්. හැබැයි කියන්නේ මතන. අරක මේකට හොඳයි මේක අරකට හොඳයි එහෙම කියනවා ඒකයි. ඔය ඉන්සුලින් දෙන්නේ මොකටද? ඉන්සුලින් දෙන්නේ ඇඟෙන් ඉන්සුලින් නිපදවීම කරගන්න බැරි තැන තමයි ඉන්සුලින් දෙන්නේ. දැන් ඒ වුණාට අපේ වෙදකමේ හැටියට එහෙම එකක් නැහැ. එහෙම නැහැ. අපි ඉන්සුලින් උපද්දවන්නනේ බෙහෙත් දෙන්නේ. එහෙමයි නේ. ඔව්. ඔය ඉතින් මෙහෙමයි බෙහෙත් හේත් කොතනකොට ඒ කෙනාගේ වෙලාව බලපන්. බලපන්. හරි. ඒ කියන්නේ ගහචාරි. ඒ කියන්නේ කේන්දරේ කීන එක පෞගිය දවස්වල
මම බොහොම ගරු කරන කෙනෙකුනේ වැඩ මහත්තයා ආදරය කරන කෙනෙකුනේ. ඔව්. ඒ හින්දා මට වැඩක මහත්තයාට බණින්ද කුණු අරුප කියන්නේ නෑ ඒක කාර්යනේ මම කියන්නේ ඔව්. ඔය ජෝතිර් වේදේ කීන එක මේ කරුණා කරලා එළියට බහින්න. කරුණා. ඒ මොකද? ඒ මොකද කියන්නේ මම කැමති නෑ අර ගහලා තියෙන පිටිය කිව්වට. මේ සින්දු කීම සහ දේශපාලනය කතා කිරීම සහ නැති මම දේශපාලනයක් ගැන කතා කරේ නෑ ජෝතිර් වේදේ ගැන නේ කතා. ඒකත් එනවනේ ඒකත් යන්න කරුණා කරලා. පුදුම වැඩන්නේ අකෝ මේ රටේ කිසි දෙයක් කතා කරද්දී බෑනේ දැන් දේශපාලනය වෙනවා සේරම. ටීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව කෝපි කඩේ. මේ කෝපි කඩේ මුදලාලිට අත් වශයෙන්ම දේශපාලනේ පෙන්වන්න බෑ. එයා කඩයක් කරනවා එන ඇයට දේශපාලනේ කතා කිරීම තහනම්. ඔන්න එයා කඩේ ඉන්න ගෝලියත් එක්ක ඉන්නකොට එනවා ඔන්න තව මිනිස්සෙක් එනවා. ඔයයි. එන්නේ වාඩි වෙන්න. අනේ මණ්ඩ මුදලානේ. ඒ හරිලා මේ බලනකොට මාසිකට කිට්ටු වෙන්න ඉවර වෙන්න යන අවුරුද්දේ නේද? ඒක තමයි මම මේ කල්පනා කරේ නේද? බලන්න දැන් දවස් 20ක් ඉවරනේ දෙයියනේ මේ අම්මා. ඔව් ඒක තමයි කියන්නේ. මම පරිම වැඩක් තමයි මේක නම් මේක. ඇත්තටම නේද අපි නිකන් වයසට යනවනේ කියන්නේ ඉතින්. ඔව් ඒක තමයි. දැන් මම මේ කල්පනා කරේ දැන් මුදලාලි කියන්නේ. ඔව්. 8 වෙනිදා වෙනකන් තේරුන්නේ නැහැ මේ ඡන්දෙහිඳ. මේ මහත්තයෝ නෑ ඊට පස්සේ ඉතින් දන්නේම නෑ කාලේ කියන්නේ. ඔව් නෑ අර පැත්තට පොඩ්ඩක් බලලා කතා කරන්න ඕනේ. මේ ඉතින් මම කියන්නේ ඔව් තව දවස් කීයද ඉතින් තියෙන්නේ? තව දවස් ඉතින් ඔව් කාටද මටද? නෑ මුදලාලිද දෙයියනේ ගිහලා මුදලාලි තව අවුරුදු ගාණක් ජීවත් වෙන්න මං කියන්නේ ඒක නෙමෙයි. තව දවස් ඉතින් මාසයකට දෙකකට වඩා නෑනේ. දෙව් ඉතින් දැන් අපේ තාත්තා මැරිලා දැන් ඔව් ඒ වගේ වෙන අවුරුදු නෑ ඒක නෙමෙයි මම කිව්වේ. තව දවස් ඉතින් 70ක 80න්නේ තියෙන්නේ. 70ක 80ක මොකක්ද 70ක මොකද? මොකේද? අපේ ලොකු කෙලි වඳින්න. ලොකු කෙලි වඳින්න. ඒක තමයි. අයියෝ කියලා වැඩල්ල. දින ගණිනවා කියන එක ගණිනවා ඉතින්නේ. කරුණා කරලා එළියට යන්න. ඒ නේ මං කිය අපේ දුව දැන් කසාද බදින්න. ඔව්. දින ගැන ඉන්න. ඒක හරි. අපි දින ගැන ඉන්නවා දැන් හොටෙල් වල තේ සල්ලි දෙන්න ඕනේ. සති දෙකකට කලින් ඒක දෙන්න ඕනේ. ඔව් ඉතින් ගණිනවා තමයි අපි පළවෙනිද ඉඳන්ම ගණින්. ඔව් ඒක තමයි ගණින එකනේ කරන්නේ ජීවිතේ. අපි උපදිච්ච දවස් ඉඳන් සල්ලි ගණිනවා. දින ගණිනවා. හැබැයි මෙහෙම මුදලාලි ගස් ගණිනවා. ඔව් දින ගණිනවා කිව්වම මුදලාලි. ඔව් දැන් ඔය ගැනිල්ල ගණින්නේ 8 වෙනිදා 1ද නැත්නම් 9 වෙනිදායි නෑ. මොකද්ද? මොනවද? ලොකු දුව වඳින එකටද? නෑ ඔය දින 100 දැන් ගණින්නේ 8 වෙනිදායි නෑ 9 වෙනිදායි නෑ. අර සීන් එතනින් උතනින් යන්න. කෙලින්ම එළියට. එළියට කිව්ව මහලා. දින ගණින කියන්නේ. සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව කෝපි කඩේ. කෝපි කඩේ මුදලාලිට තියෙන ලෙඩක් ඒ තමයි දේශපාලනයේ කතා කරනවා ඒවා පේන්නේ එච්චර තරහයි ඒක අත් වශයෙන්ම මේ රෝගය ඇත්තටම මේ දිනවල සාමාන්‍යයෙන් වැඩක් පළක් කරන තැනක ඉන්න කෙනෙකුට වැළඳෙනවා නම් හොඳ ලෙඩක්. ඔය දේ තරම් මේක වටිනවා කියලායි මම හිතන්නේ. ඔන්න දැන් මුදලාලි කඩේ ඉන්නකොට ඔන්න තවත් කෙනෙක් කඩේට ගොඩ වෙනවා. ආයෙම වටේද? පෞගේ ටිකේම ඡන්දයෝ මෙයා තිබ්බනේ මුදලාලි. ඊට පස්සේ ඉතින් ඔය එක වැඩවලට ගියා. අපේ අර ලොකුටාලගේ පැත්තේ ගියා. ඔව් ඉතින් ඒගොල්ලොන්ගෙත් අර කවුද අනිත් පැත්තට ගිහිල්ලා. අවශ්‍ය නැහැ නේද ඒවා? නෑ මං කිව්වේ ලොකුටාලගේ අර කසාද බදින ළමයා ඉන්නේ. ඒගොල්ලන්ගේ කෙනෙක් ගිහිල්ලානේ වෙලෙන් ගොඩා.
ඒක ගිහිල්ලා. ඔව්. අනිත් පැත්තට කිව්වම ඔව් පෞගිය කාලේ යාට මෙයාට ගිය ඇටියට නේද? අවශ්‍ය නැහැ නේද? ඒ කියන්නේ අනවශ්‍යයි නේද ඒ කතාව බෝඩ් එකේ. ඒක හරි. මේ මුදලාලි. ඔව්. ඊයේ පෙරේද මට තදිනාත්‍යක් රෙකෝඩ් කරාද? මොකද්ද කෙරුවා උණ බම්බුවාගේ මොනවද අතෝගෙන? ඒකත් තමයි. බලු දාගෙන දවල් පිස්සුන්ට. පිස්සුන්. උන්ට. ඇයි? මේ දවාලේ වෙන බලුප් එකක් දාගෙන. පිස්සු බෝඩේ උන්නේ. ඔව්. ලයිට් ගාගෙන නෑ නේද ඕවා ඉතින් එක දේවල් නේ. මම බැලුවා මේ කැමරාව. චූටි කැමරාව බටේක දාලා අල්ලන් ඉන්න කොල්ලෙක්. ඒ කැමරාව නෙවෙයි. ඒන උඩින් අල්ලන් හිටපු එක. ඒ කැමරාව නෙවෙයි මයික් එක. අර විශාල බටේ. ඒක මයික් එක. ඒකෙන් තමයි ඔක්කොම අර ඩන්ලොප් ටික ගන්න. හරි බඩේ ඉතින් නේද අපි දන්නේ නැහැ. ඊයේ ඩන්ලොප් තියෙන්නේ. එන්නගේ සංවාද. ඒව ඩන්ලොප්. ගන්න එක. හරි. මාරු වැඩ ඒකෙන් අරගෙන වෑර් එක දිගේ ඇවිල්ලා අරකට මෙව්ව වෙනවා. මම හරි වෙලා යනවට. වෙලා යන. අම්මෝ. ඒ වුණාට අර නිම්මෝයම පින්නන තරම් නියම නෑ. ඈ? නිම්මෝල පින්නන තරම් උන්ගේ නෑ කිසිම ලකිය. නිකම් බැලුවා මෙහෙම නෑ ඔය අපේ ගෙවල් වල ඉන්න ගෑනුවාගේ තමයි. ඊතේහා. අපේ පොලිසියට යන්න පුළුවන්. එහෙම බැලුවා. ඒකත් ඒ වුණාට ඉතින් මෙහෙමයි කලාකාරයෝ කියලා කියන්නේ. කරුණාකර නතර කරන්නේ. කරුණාකර කතා නතර කරන්නේ. ඇයි? මෙතන දිනෝනේ ගහලා බෝඩ් එකේ. බෝඩ් එකේ තියෙන්නේ ගීත ගායනා කිරීම සහ දේශපාලනේ කතා කිරීම තමයි. ඉතින් මම කලාකාරයෝ ගැන කතා කරන්නේ. ගායකයෝ ඉන්නේ. ඔව් කලාකාරයෝ ගායකයෝ කියන්නේ ඉතින් ඒක කතා කරලා වැඩක් නැහැ නේද? දේශපාලනේ ගැන කතා කරන්න එපා කියන්නේ. නෑ නෑ මම කලාකාරයෝ ගැන නේ කතා කරන්නේ. කලාකාරයෝ ගැන කතා කරනවද දේශපාලනේ ගැන කතා වෙනවනේ මාත්‍ය නිකන් දන්නේ වගේ කතා කරන්නේ. ඒකත් හරි. ගායකයෝ කලාකාරයෝ කතා කරන්න පවුන් ගැන. ඔව් ඒකයි. මේ ඒක නෙමෙයි. මොනවද බොන්නේ? මේ ඒක නෙමෙයි. ඔව්. කතාවෙන් පොඩි කියන්නත් ඇවිල්ලා. බහින එළියට. කාට කියන්නේ? බහින එළියට කරුණාකර බහින්න එක එළියට. කාටද කියන්නේ? කාටද කියන්නේ පොඩි කියන්නේ නේ උන්ට. කියන්නේ නෑ මේක පොඩි කියන්නේ බඩ ආයත කිච්චුයි. කරුණාකර මේක ගහලා තියෙනවනේ දේශපාලනේ කතා කිරීම තහනම් කියලා තියෙනවනේ. පොඩි කියන්නේ. ඉතින් පොඩි කියන්නේ දේශපාලනේ තමයි බහින එළියට.